මේක අපේ ආදරණීය ස්ටාෆ් ට්‍රිප් එක ගැන. අවුරුද්දක් පුරාම පුංචි පැටවුගේ අධ්‍යාපන කටයුතුත් එක්ක ඔට්ටු වෙලා නිවාඩුවක් හම්බුන ගමන් අපි කරන්නේ කට්ටියත් එක්ක එකතු වෙලා අපේම දවසක් වෙන් කරගෙන අපිම වෙන එක. අපි මේ පාර තෝරගත්තේ කිරිබ්බන් ආර තියෙන අරලිය ලේක් කැම්ප් රිසෝට් එක. ඇත්තටම කිව්වොත් ඒක ලොකේෂන් එක නම් මාරම ලස්සනයි. අපි ගියපු ගමන් අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බුණා. වෙල්කම් ඩ්‍රින්ක් එකෙන් පස්සේ අපි කට්ටියම එකතු වෙලා අපේ ෆොටෝස් ගැහුවා. ෆොටෝස් ටික නම් පස්සේ බලමු. ඊට පස්සේ ඔන්න අපි ගේම්ස් කරන්න පටන් ගත්තා. ලොකේෂන් එක ගොඩාක් ලස්සන හින්දා අපි අවුට්ඩෝර් ගේම්ස් ගොඩක් කරා. ගුරුවරු වුණාට මොකද අපි පුංචි ළමයි වගේ කියලා මේ වීඩියෝ එක බලනකොට තේරෙනව නේද? ඇත්තටම කිව්වත් අපේ ස්ට්‍රෙස් රිලීස් කරගන්න මේ වගේ දවස් ජීවිතයට තියෙන්න ඕනේ. බලන්නකො ඉතින් සමාජයේ කටකතා කියන එක පැතිරෙන විදිය තමයි ඕක. පටන් ගන්න කෙනා කරන්නේ එක දෙයක්. හැබැයි අවසාන කෙනා ගාවට යද්දී එයා ගාව තියෙන වෙනම දෙයක්. ඕක තමයි ඉතින් කටකතාවල ඇත්ත తත්වය. ඕක තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් ඇත්තටම අපි හැමෝම සතුටින්. ගේම් එකේ හොර කරපු අය ඔන්න දැන් හොඟන වෙලාව අල්ලගන්නම්කෝ. මේ ගේම් එකේ රූල් එක තමයි බෝලේ අතින් අල්ලන්න බෑ. ඉතින් එහෙම බලවම අපේ ටීම් එක විතරයි හරියටම ගිහිල්ලා තියෙන්නේ. පේනවනේ බෝල ටික ඔක්කොම පිපුරුණා. ගේම්ස් ටිකක් කරාට පස්සේ රිසෝට් එකෙන් අපිට ස්නැක්ස් වගේම ලන්ච් එකත් රෙඩි කරලා දුන්නා. උන ලන්ච් එකෙන් පස්සේ අපි ගියේ පොඩ්ඩක් ඇඩ්වෙන්චර් වැඩකට. අපි කට්ටියම ඔරු පැද්දා. මේ රිසෝට් එකට ආවම අපිට මේ පැකේජ් එකත් හම්බෙනවා. අපේ ටීම් එකේ ඔරු පදින්න හොඳටම දන්න තර්ෂි මිස්සුයි ප්‍රසන්න සර්ව තමයි ඔය අනිත් අය පරිස්සමට එක්කගෙන යන්නේ. මම තනියම හබල් ගෑවනම් ඔරුව වැව මැදට යන විදිය තමයි ඔය දිස් වෙන්නේ. අපේ තරෂිමිස් වැඩ දන්න නිසා මම බේරුණා. ඔබ අද මා ළඟ නෑ. සුදු ඇඳුමින් සැරිමුව හසරැල්ලේ අරලිය ගහයට සුවිසුරු නිල්ලේ තනිවන විට මා සමගින් ඉංගිකර අදිමදි කරමින් තනිවෙමු සොඳුරිය අපි සැනසිල්ලේ.
හායි. ඔන්න ඉතින් නටලා හති වැටිලා මමයි මෙහායි චොට්ටක් එළියට ආව චිල් වෙන්න. ඔන්න ඉතින් අද දවසේ අවසානයටත් අපි ඇවිල්ලා. ඉතින් මේ ආදරණීය දවසේ ආදරණීයන් එක්ක සමරන්න ලැබිච්ච එක මගේ ජීවිතේ මම ලබපු ලොකුම වාසනාවක්. ඒ වගේම ආදරණීය විදුහල්පතිවරයෙක් ලබන්න, ආදරණීය ගුරු ස්ටාෆ් එකක් ලබන්න ඇත්තටම මං වාසනාවන්තම ටීචර් කෙනෙක්. ඔන්න ඉතින් මේ ලස්සන දවස ඉවර වෙන්න ලං වෙන්නයි යන්නේ. සයුරේ රළසේ අහසේ තරුසේ මිතුදම් පවතී ලොව සැමදා. එහෙනම් සුන්දර දවසක නිමාව අදට ගිහින් එන්නම්. මෙච්චර වෙලා වීඩියෝ එක බලපු ඔයාලට ආදරේ. Thank you so much. මේ මොහොත ආදරණීය මං වෙනුවෙන්. Langwin ne manam rahasat